තුන්වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ඔබට මතක නම් අපි පහුගිය සතියේ මේ ගැන ඔබට තොරතුරු කිව්වා. අපේ රටේ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක ප්‍රමාණයක් මෙවර තරගාවලියට සහභාගී වෙන්න සූදානම් බවත් අපිට ලොකු පදක්කම් බලාපොරොත්තු තියෙනවා කියන එකත් අනාගතයේ ඔලිම්පික් සිහිනය කරා යන්න මේක හොඳ අඩිතාලමක් වෙන බවත් අපි ඔබට තොරතුරු කිව්වා. දැන් ඉතින් තව දවස් 12ක් 13ක් තමයි තියෙන්නේ මේ තරගාවලිය ආරම්භ වෙන්න. ඔක්තෝබර් 22 වෙනිදා බහරේන්හිදී මේ තරගාවලිය ආරම්භ වෙනවා. ඉතින් ඒ නිසා අපේ ක්‍රීඩකයෝ මේ වෙනුවෙන් දැන් තාම කැපවීම උනන්දුවෙන් සූදානම්මින් ඉන්නවා. අපි මේ තරගාවලිය ගැන නිසා ඔබත් එක්ක ටිකක් කතා කරන්න අද දවසේ අවසන් අඩහොරාව වෙන් කරන්න හිතුවා. ඉතින් මේ කතා බහට අද අපිත් එක්ක අපේ මැදිරිය එකතු වෙනවා ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් කළමනාකරු විශ්‍රාමික රියා අද්මිරාල් මංජුල දිසානායක මහතා අයබෝවන් කියලා පිළිගන්න ඔබට. අයබෝවන් ඔබ දෙපළට. මංජුල දිසානායක මහතා දැන් අවුරුදු 12කට පස්සේ තමයි මෙවර යොවුන් ක්‍රීඩා උළෙලක් පැවැත්වෙන්නේ. එතකොට දැන් තවත් දවස් 12ක් විතරක් තමයි තියෙන්නේ. කොහොමද ඇත්තටම අපේ ක්‍රීඩිකාවන්ගේ සූදානම් මේ සඳහා? ඔව් මේක ගැන ඉස්සෙල්ලම පොඩ්ඩක් අද මේ වැඩසටහන ගැන මේවර තරගාවලිය ගැන කියන්න ඉස්සෙල්ලා මම පොඩ්ඩක් ඉතිහාසය කියලා එන්නම්. ආසියානු මහද්වීපයේ මේ තරගාවලිය මුලින්ම පැවැත්වෙන්නේ 2009 වර්ෂයේ ආසියානු ඔලිම්පික් කවුන්සිලය තමයි මේක මූලික ආරම්භය අරගෙන ක්‍රියා කරන්නේ. පළවෙනි තරගාවලිය තියෙනවා 2009 වසරේ සිංගප්පූරුවේදී. රටවල් 45ක සහභාගීත්වයෙන් ආසියානු රටවල්. ඊට පස්සේ 2013 වසරේ චීනයේ නැන්ජිං නුවර පැවැත්වෙනවා. සිංගප්පූරුවේ තිබූ තරගාවලිය සඳහා අපි බොහෝම අඩු සහභාගීත්වයක් තිබෙන්නේ. නැන්ජිං තරගාවලිය සඳහා යාම සඳහා අපේ ක්‍රීඩකයන් 37 දෙනෙක් සහභාගී වෙලා තියෙනවා. ඉසව් 8ක. එයින් ලෝකඩ පදක්කම් 5කුත් එක රිදී පදක්කමකුත් ලබාගෙන එන්න හැකි වෙලා තියෙනවා 2013 අවුරුද්දේ. අවුරුදු 4කට වරක් මේක තියන්න යෝජිතව තිබුණත් ආසියානු ඔලිම්පික් කවුන්සිල් එක සමග සම්බන්ධීකරණය නමුත් 13 සිට මේ වෙනකන් ඒ කියන්නේ අවුරුදු 12ක කාල පරාසයක මේක තරගාවලිය පැවැත්වෙලා නැහැ. දැන් ඊට අවුරුදු 12ක කාල සීමාවකින් පසුව තමයි මෙවර බහරේන්හිදී මේක තරගාවලිය පැවැත්වෙන්නේ. එතකොට ඔබ ඇහුවේ සූදානම ගැන. මෙවර සූදානම ඇත්තටම අපි ඔබතුමාලට කියන්න මේක අමාත්‍යාංශ මට්ටමේ මුලින් යෝජනා වෙලා තිබ්බ තරගාවලියක් නෙවෙයි. නමුත් මම මේ අවස්ථාවේදී ස්තුති පුද කරන්න ඕන ක්‍රීඩා අමාත්‍යාංශයටත් එසේ අනුමැතිය නොතිබුණු තරගයකට අනුමැතිය ලබාගෙන ප්‍රතිපාදන ලබා දීලා ගුවන් ප්‍රවේශ පත්‍ර සහ ඉඳුම් හිටුම් වලට සෑහෙන පිරිවැයක් දරලා මේ කණ්ඩායම විශාල කණ්ඩායමක් 100ක කණ්ඩායමක් යවන්න තරගා ඉසව් 12ක් සඳහා සූදානම් කරන අපට අනුමැතිය ලබා දුන්නා. එතකොට මේකේ සම්පූර්ණ සූදානම අපි පටන් ගත්තේ දැනට මාස අප්‍රේල් මාසයේ විතර. කියන්නේ මාස 4කට 5කට. එතකොට අවශ්‍ය අපි සංගම් වලට දැන්නුවා. තේරීම් කිරීම සඳහා වුන් පුහුණු කඳවුරුවන් පැවැත්තුවා. එතකොට තිබුණු වාර්තා අනුව තිබුණු ප්‍රතිඵල අනුව වුන් සුදුසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරගත්තා. ඊට පස්සේ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සංවිධානය කරන ලද පුහුණු වැඩමුළුන් සඳහා සහභාගී වුණා. විශේෂයෙන් මම මේ අවස්ථාවේදී කියන්න ඕන දැනට තියෙනවා තහනම් උත්තේජන පිළිබඳ ක්‍රීඩාව පිළිබඳ ලොකු ලෝකේ ප්‍රවණතාවයක්. මේ ප්‍රවණතාවයට මේ යන ක්‍රීඩකයෝ යොවුන් ක්‍රීඩකයෝ අවුරුදු 14යි 17යි අතර. ඒ නිසා දැනට ක්‍රීඩා සමග සම්බන්ධ වෙලා ඉන්න වෛද්‍ය බලකාය ඔවුන්ට පුහුණු කඳවුරක් පවත්වලා ඔවුන් ලබා ගන්න ඖෂධ ඔවුන්ගේ ආහාර වේල් ඔවුන්ගේ සුවසතාවය මේ සියලු දේවල් හොඳ සූදානමක් මම හිතන්නේ පෙර වර්ෂ වලට වැඩිය අපි මේ පාර ලබා ගත්තා. එතකොට සංගම් වලින් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඇති කිරීම සඳහා පුහුණු කඳවුරු පැවැත්තුවා. එතකොට ඉංග්‍රීසියෙන් කියනවා ට්‍රයල්ස් කියලා. සමහර ඉසව් සඳහා ට්‍රයල්ස් ගැහුවා. ට්‍රයල්ස් කරලා ඒකේ සුදුසු ක්‍රීඩකයන් තෝරගත්තා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා යන ප්‍රමාණයත් 90%ක් යනවා ඉසව් 12ක්. 2012ට සාපේක්ෂව හොඳ තරගාවලියකට සහභාගී වෙලා අපේ යොවුන් ක්‍රීඩකවන්ට දක්ෂකම් පෙන්වන්න අවස්ථාව ලැබෙයි කියලා. දැන් ඔබ සඳහන් කරා මේ පාර යොවුන් ක්‍රීඩිකාවන් 100ක් තේරීපත් වෙලා ඉන්නවා ක්‍රීඩා 12ක් සඳහා කියලා. ඉතින් මොනවද මේ ක්‍රීඩා ඉසව් ඒ ගැනත් අපි කතා කරමු. යන 100න් වැඩිම ප්‍රමාණයක් කොම්පොසිෂන් එකක් විදිහට ඒ කියන්නේ අන්තර්ගතයේ විදිහට ඉන්නේ කබඩි. ඒ මොකද කාන්තා සහ පිරිමි දෙකම යනවා. ක්‍රීඩකයන් 14 දෙනෙක් බැගින් යනවා. දෙයන්සේ එතකොට 28 දෙනෙක් යනවා. එතකොට ඔබ ගත්තොත් මල්ල ක්‍රීඩා ඉසව් සඳහා සාධනීය මට්ටමකට ළඟා විය යුතුයි. ඊගාවට වැඩිම කොම්පොසිෂන් එක ඉන්නේ මල්ල ක්‍රීඩා සඳහා. 2012ට සාපේක්ෂව ඉසව් 5කට අපි සහභාගී වෙන්නේ නැහැ. නමුත් අලුත් ඉසව් 9ක් ඇතුළත් වෙලා තියෙනවා මේ වසරේ.
උදාහරණයක් විදිහට සාමාන්‍ය හිතන්න බැරි විදිහට අපි මේ පාර ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් යනවා. ජල ක්‍රීඩා පිහිනුම්, ඉසව්, කබඩි, බර ඉසිලීම, ජවන හා පිටියට යනවා බැඩ්මින්ටන්. තව අපිට අවස්ථාවන් ලැබුණා නමුත් ඒවට අපිට සහභාගී වෙන්න හැකියාව නැහැ. මේ පාර ඔවුන් සංවිධානය කරලා තියෙනවා ඔටු රේස්. ඕමුණා නම් එවුන් පුහුණු කළා ඒ සඳහා තරඟවලට සහභාගී වෙන්න. නමුත් අපිට ඒක හැකියාවක් තිබුණේ නැහැ ඒව ලබා ගන්නට. ඒ නිසා අපි අවස්ථාවන් බැහැර ඇරියා. එතකොට ඇත්ලටික්ස්, පිහිනුම්, කබඩි, බොක්සිං, බැඩ්මින්ටන්, ගොල්ෆ් ප්‍රථම වතාවට විය යුතුයි ක්‍රීඩාවක් තියෙනවා e-sports කියලා. පරිගණක ක්‍රීඩා. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනෙක් සහභාගී වෙනවා. මේ තමයි ප්‍රධාන විදියට යන ඉසව් ටික. දැන් කරුණාකාරතුමා දැන් අවුරුදු 12කට පස්සේ මේ තරඟාවලිය තියෙන්නේ. එතකොට දැන් ඔබතුමාලා මේ ඉසව් සඳහා 100ක් වගේ බොහොම විශාල තරගකරුවන් ප්‍රමාණයකුත් තෝරාගෙන තියෙනවා. දැන් මේ තෝරා ගැනීමත් ලේසි නෑනේ. මේක පාසල් පද්ධතියත් එක්ක කරන්න ඕනි දෙයක්. මේ ක්‍රීඩකාවන්ගේ වයස ගත්තට පස්සේ මේක යෝන් ක්‍රීඩක තරගාවලියක් ඉඳලා. ඇත්තටම දැන් කොහොමද මේ තෝරා ගැනීම ඔබතුමාලා කරේ? මොනවද ඔබතුමාලාට තිබ්බ අභියෝග සහ මොන වගේ ක්‍රමවේදයක්ද පාවිච්චි කරේ මේ සඳහා? දැන් ඇත්තටම තෝරා ගැනීම එතරම් අපහසු වෙන්නේ නැහැ. මං හිතන්නේ ක්‍රීඩා විදිහට ගත්තාම ඒ අදාළ සම්මේලනේ නෙවෙයි සංගමේ සතු ඔවුන් සතු තියෙනවා ප්‍රතිඵල මේ කනිෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දැන් හැමෝම ඒගොල්ලෝගේ ඩේටාබේස් එකක් මේන්ටේන් කරනවා. හැම ක්‍රීඩාවක් සඳහාම ජාතික මට්ටමේ තරඟාවලියක් තියෙනවා. ජාතික මට්ටමට අමතරව පළාත් විදිහට තියෙනවා. දැන් උදාහරණයක් විදිහට බැඩ්මින්ටන් ගත්තොත් බැඩ්මින්ටන් පළාත් 9ම ශ්‍රී ලංකා සීඩින්ග්ස් ගහනවා හැම ඒජ් ගෲප් එකකම. එතකොට ඒ සංගමයේ සතු දක්ෂ ක්‍රීඩකයන් තෝරා ගැනීම ලොකු අපහසුයක් වෙන්නේ නැහැ. මොකද ජාතික මට්ටමේත් ඒගොල්ලෝ සීඩ් කරලා තියෙනවා. ඒගොල්ලෝ ස්ථානගත කරලා තියෙනවා. එතකොට මේ තේරීම් තෝරගන්න අපි ඉස්සෙල්ලාම බාර කරේ ඒ අවශ්‍ය සංගමයට. ඒ සංගමේ සභාපති සහ ලේකම් සහ කමිටුවේ ඒ සංගමයේ තියෙනවා සංගමයට ආවේනික තේරුම් කමිටුවක්. ඒ තේරුම් කමිටුව විසින් ජාතික තේරුම් කමිටුවක් ඉන්නවා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පත් කරන ලද. ශ්‍රියානි කුලවංශ මහත්මිය තමයි සභාපතිත්වය දරන්නේ. එතකොට තේරීම් සඳහා ඔවුන් තෝරලා යවපු ඒවා ප්‍රශ්න තිබුණේ ඒවා නැවත ප්‍රශ්න කරනු ලැබුවා ජාතික තේරුම් කමිටුව මගින්. ඊට පස්සේ තෝරා ගන්නා ලද ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාවය, සාධනීය මට්ටම, ඔවුන් ළඟා වෙලා තියෙන ඇචීව්මන්ට්ස් කොච්චර දුරට ඒගොල්ලෝ ඇවිල්ලා තියෙනවද කියන එක ප්‍රශ්න කෙරුණා ඒ අවස්ථාවවලදී. ඒවා සාක්ෂාත් කරගත්තට පස්සේ තමයි අමාත්‍යාංශ අනුමැතිය සඳහා ජාතික තේරීම් කමිටුව මේක යොමු කරේ. ඒ නිසා මම හිතනවා මේ තේරුම් කමිටුව තේරුවා ගන්නා ලද ක්‍රියාපිළිවෙත බොහොම විනිවිදයි. ප්‍රශ්න වලින් තොරයි. බොහොම හොඳ තේරීමක් කරලා තියෙනවා කියලා මම ඒ අදාළ සංගම් වලටත් ජාතික තේරීම් කමිටුවත් ඒකේ ගෞරවය ලබා දෙන්න කැමතියි. ඉතින් ඒ විදිහට දැන් ක්‍රීඩිකාවන් 100ක් තමයි තෝරගෙන තියෙන්නේ. විවිධ පළාත්වල පාසල් ළමුන් තමයි මේ විදිහට ක්‍රීඩිකාවන් විදිහට තේරීපත් වෙලා තියෙන්නේ. දැන් මේ තරඟාවලිය සඳහා සහභාගී වෙන්න ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරීම සම්බන්ධයෙන් ඔබ කතා කරා. නමුත් ඔවුන්ගේ විනය පවත්වා ගැනීමත් මෙතනදී මම හිතන්නේ කතා කර යුතුම දෙයක්. ඔවුන් කොයි විදිහටද විනයානුකූලව මේ තරඟාවලියට ඉදිරිපත් කරන්නේ. දැන් කණ්ඩායමේ කළමනාකරු විදිහට ඔබ කොහොමද ක්‍රියා කරන්නේ මේ දරුවන්ගේ විනය පවත්වා ගන්න? ඒ සම්බන්ධයෙන් ඔබේ භූමිකාව කොයි වගේද? ඉතාම හොඳ ප්‍රශ්නයක්. මම ඇත්තටම මගේ නාවික හමුදා ජීවිතයට සමගාමීව විවිධ ක්‍රීඩාවන් වල යෙදিলা මේ රාජකාරිය කරලා තියෙනවා විවිධ අවස්ථාවන් වල. නමුත් මගේ එල්ලගත කුලකයේ වෙන්නේ මේ දරුවෝ. මොකද අපේ අනාගතේ මමත් දරුවෝ 4 දෙනෙක්ගේ පියෙක් විදිහට මම බොහොම කැමැත්තෙන් තමයි මේ අභියෝගයේ මේ කළමනාකාරීත්වයේ ඉංග්‍රීසි කියන්නේ චෙෆ් කමිෂන් කියලා. මගේ ඇත්තටම මෙඩල් එකක් ගෙන ඉසව්වට වැඩිය මගේ මූලික පරමාර්ථය රටක් විදිහට අපි ඕන පිට රටකට ගියපුවම අපි ඩිප්ලොමැට්ස්ලා වෙනවා. අපි ඒ කියන්නේ දූතයෝ වෙනවා මේ රට බාර වෙන. මේ ළමයින්ට ඒ පණිවිඩය දීලා මෙඩල් එකට ප්‍රථමය විනය කියන එක ඊටාම වැදගත් කියන මැසේජ් එක අපි දැනට කීප විටක් ඔවුන් කතා බහ කරද්දී අපි ඒක දන්වලා තියෙනවා. නමුත් වර්තමානයේ තියෙන සමාජ ක්‍රමවේදය දැනුම සහ ඒවා සියලු දේවල් එක්ක ඒක ටිකක් ඔබ කියන වගේ ටික අභියෝගාත්මක දෙයක්. විශේෂයෙන්ම දැන් මම තනි පුද්ගලයෙක් මගේ සහයට තව ගුවන් හමුදා නිලධාරියෙක් යනවා සහකාර කළමනාකාර විදිහට.
තව ශ්‍රී ලංකා ඔලිම්පික් සංගමේ නිලධාරි මඩුල්ලක් යනවා. ඊට අමතරව මේ හැම සංගමයකින්ම පත් කරන ලද පුහුණුකරුවෙක් හෝ කළමනාකාරවරයෙකුත් යනවා. මේක ප්‍රායෝගික මට්ටම මේ පිළිබඳ මේ විනය සහ රටින් යන ක්‍රීඩකයන්ගේ හැසිරීම සහ චර්යාව සහ ඔවුන්ගේ ක්‍රියාපටිපාටිය පිළිබඳ සම්පූර්ණ වගකීමක් මේ එකෙල්ලේම මේ සංගම් වලින් යන කළමනාකාරයන්ට සහ පුහුණුකරුවන්ට එල්ල වෙනවා. විශේෂයෙන් මේ කළමනාකාර සහ පුහුණුවර සහ මම දැතුළුව මතක තියාගන්න ඕන විනය අංක 1. ක්‍රීඩා ඉතිහාසය ගත්තාම අපේ කළු ලකුණු තිබෙන තැන් තියෙනවා අපේ රටේ. ඒ නිසා විනය අංක 1 ඒකට ඉඳගෙන මේ CA මැනේජ් කරගන්න අපිට දැනට අපි sannivedana මාර්ග හදාගෙන තියෙනවා. WhatsApp වල groups තියෙනවා. එතකොට ඒක බොහොම සරල කරගෙන තියෙනවා සංනිවේදන මාර්ගයේ වේගවත් කරලා. ඒතකොට මේ පණිවිඩය පාසල් ළමුන්ට යනවා. අනිත් එක මම තව දෙයකට කැමතියි. දැන් මේකේ මේ තරඟාවලිය CA ඇතුලේ උතුරු නැගෙනහිර පළාත්වල ළමයි හිටන් යනවා. සමහරුන්ට භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉංග්‍රීසි හෝ සිංහල කතා කරන දෙමළ පමණක් කතා කරන ශිෂ්‍යයෝ කීප දෙනෙකුත් ඉන්නවා. මට අවස්ථා දෙක තුනකදී දැක්කා. එතකොට මේක අපිට හොඳ අවස්ථාවක්. සංහිඳියාව, සාමය, සංස්කෘතීන් හඳුනා ගන්න ඒක තියෙන අවස්ථාව. ඒතකොට මේ පිළිබඳ සියලු දැනුමක් මම දුවන්න පුහුණු කරන්නේ නැහැ. මම බැඩ්මින්ටන් ගහන්න පුහුණු කරන්නේ නැහැ. නමුත් ජීවිකාවට මේ ක්‍රීඩාව සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක මේ දවස් 10 ඇතුළත මේ දරුවෝ එක්ක ඒක මම බෙදා හදා ගන්න උත්සාහ කරනවා. හොඳයි. දැන් යත් එක්ක දැන් ක්‍රීඩකයෝ 100ක් මේ වගේ තරගාවලියකට සහභාගී වෙනවා කිව්වම රටේ පුරවැසියෝ විදිහට සහ ප්‍රේක්ෂකයෝ විදිහට කළමනාකාරතුමා අපේ බලාපොරොත්තුව තියෙන්නේ ඉතින් පදක්කම් අපේ රටට ලබා ගැනීමනේ. මේ ප්‍රශ්නේ අහන එකත් ටිකක් සාධාරණ මදි. හැබැයි ජාත්‍යන්තරයේ දැන් ඔබතුමාලගේ තියෙන සමීක්ෂණත් එක්ක මේ කාල ගණනය කිරීම ආදී මේ සියල්ලත් එක්ක අපිට පදක්කම් කීයක් විතර බලාපොරොත්තුවක් ඔබතුමාට තියෙනවද මේ තරගාවලිය? මම පෙර කිව්වා වගේ සාපේක්ෂව ගත්තොත් 37ක් ගිහිලා ගියවර අපිට පදක්කම් 6ක් ගේන්න හැකියාව ලැබුණා. රන් පදක්කම් නෑ, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5ක්. එතකොට ගිය පාරට ගියාට වැඩිය 3 ගුණයක් යනවා මේ පාර. මේ තරගාවලිය සඳහා. එතකොට දැනට සංගම් අපිට වැඩි ඇත්තටම ක්‍රීඩකයන්ගේ හැකියාවන් සහ ඔවුන්ගේ සාධනීය මට්ටම් ගැන දන්නේ ඒ අදාළ සංගමය. සංගම් මත පළ කරලා තියෙනවා මේ ක්‍රීඩකයා පදක්කමක් යාමට තරම් සුදුසුයි. මේ ක්‍රීඩකයා සුදුසුයි සමරුලයයි ලබා ගනි කියන හැම මතේ තියෙනවා. ඒකත් එක්ක මම අනුමාන කරනවා නියත වශයෙන්ම කුමන හෝ ලෝකඩ රිදී හෝ රන් පදක්කම් 10ක ප්‍රමාණයක්වත් 10%ක්වත් අපිට ලබා ගන්නට හැකියාව ලැබෙයි කියලා. ඉතින් අපි ලොකු බලාපොරොත්තුවක ඉන්නේ එහෙමනම් පදක්කම් 10කට වඩා වැඩි ප්‍රමාණයක් දිනා ගන්න ලැබෙයි කියලා. ඒක තවත් වැඩි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තුන්වෙනි වතාවට පැවැත්වෙන ආසියානු යෝන් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් සහ ඒකට අපේ ක්‍රීඩකාවන්ගේ සූදානම ගැන අපි කතා බහ කරමින් ඉන්නේ. අපි කණ්ඩායමේ කළමනාකාරතුමත් එක්ක මේ සාකච්ඡාව කරන ගමන් අපි පහුගිය දවසක මේ ක්‍රීඩා උළෙල ගැන තොරතුරු කියද්දි සනුති ඔබට කිව්වා විශේෂයෙන්ම දැන් මීට කලින් මේ ආසියානු යෝන් ක්‍රීඩා උළෙල වගේ ක්‍රීඩා උළෙල වලට සහභාගී වුණු යෝන් ක්‍රීඩකාවන්ගේ අනාගතයට මොකද උනේ කියන ප්‍රශ්නය අපි ඉස්සරහා තියෙනවා කියලා. ඉතින් මේ පිළිබඳව අපි ඔබට කලින් දවසකත් ඉදිරිපත් කරා ඔලිම්පික් කමිටුවේ සභාපතිතුමන් සුරේෂ් සුබ්‍රමණියන් මහත්මයා සඳහන් කරපු ප්‍රකාශය මට හිතෙනවා අපි කළමනාකාරතුමත් එක්ක මේ ගැන කතා කරන්න කලින් ඒ ප්‍රකාශය ඉක්මනින් නැවත වතාවක් බලලා આવොත් හොඳයි කියලා. යූත් ඔලිම්පික් තිබ්බේ ආජන්ටිනාවල අපේ පාරමී කියලා ළමයෙක් දින්න ස්ටීපල් චේස් බ්‍රොන්ස්. බට් පස්සේ එයාට මොනවද වෙන්නේ කියලා අපිට දන්නේ නැහැ. මොකද දැන් වෙලා තින්නේ මේ ළමයිට දින්නාම අපි හරි සතුටුයි. ස්පොන්සර්ස්ලා ගොඩක් දෙනෙක් ඇවිල්ලා සල්ලි දුන්නාම ඒ ළමයිට ඉස්සරහට යන්න ආස නැහැ. අතරේ සල්ලි හම්බුණා. මට මතක හැටියට ඒ පාරමීටර්ස් ගොඩක් සල්ලි හම්බුණා. එදාන් පස්සේ යා ට්‍රේන් කරන්න ආවේ නැහැ. සෝ මං කියන්නේ ස්පොන්සර්ස්ලාට මේ සැරේ කවුරු හරි දින්නලා ආවනම් අතට සල්ලි දෙන්න එපා. ඒගොල්ලන්ට ඉස්සරහට යන්න ඕන උදව්වක් කරන්න අතට සල්ලි දෙන්න එපා. අතට සල්ලි දුන්න ගම ඒගොල්ලෝ ඔක්කොම නවත්තන පළවෙනි එක ගිහලා මෝටර් බයික් එකක් ගන්නවා, නැත්නම් ගිහලා ටෙලිෆෝන් එකක් ගන්නවා, පැහැප්පෙනවා. ඒකයි අපේ ළමයිට වෙන්නේ. අනිත් එක අම්මලා තාත්තලා ඒ සල්ලි දිනු වෙන්න පාවිච්චි කරන්නේ නැහැ, ගියක් ගන්න හදනවා. ඒක මට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේ ළමයි දිනන්න ඕන නම් ඒ පාත් එකේ ගෙනියන්න ඕනේ. ඉතින් ඒ වගේ තියෙනවා නම් ස්පොන්සර්ෂිප් එක දෙන්න ෆෙඩරේෂන් එකේ යටේ නැත්නම් මිනිස්ට්‍රි එකට දෙන්න නැත්නම් අපිටත් දෙන්න. අපි ඒ ස්පොන්සර්ෂිප් එක හදාගෙන යන්නම් ෆියුචර් ට්‍රේනින් වලට. ඒක තමයි මට මතකයි ගිය සැරේ පාරමි දින්නාම මං ස්පොන්සර්ස්ලාටයි පොලිටිෂියන්ස්ලා කිව්වා සල්ලි අතට දෙන්න එපා කියලා. කවුරුත් ඇහුවේ නැහැ. අවුරුද්දක් ගියේ නැහැ ඒ ළමයා අතහැරියා ස්පෝර්ට් එක. ඒ සල්ලි ගොඩක් අතේ යම්බුණා. දැන් මං ඉස්සර කිව්වා ස්කෝලර්ෂිප් එකක් හදනකොට අපිට පර්ෆෝමන්ස් එකක් ඕනේ.
දැන් ගොඩක් දෙනෙක් නැෂනල් චැම්පියන්. ඒගොල්ලෝ නැෂනල් චැම්පියන් වුණාට ආසියා නැත්තම් ලෝකම බලාම නැෂනල් චැම්පියන් වුණාට ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් එක ලෝ. මේ වගේ ඉන්ටර්නැෂනල් ඉවෙන්ට් එකේ ගිහිල්ලා ඒගොල්ලන් ප්‍රූව් කරා නම් ඒ ස්ටෑන්ඩඩ් එකේ බලලා අපිට ස්කෝලර්ෂිප් එකක් ඔෆර් කරන්න පුළුවන්. අපි දෙන්නේ ස්කෝලර්ෂිප් ඒගොල්ලන්ගේ ෆර්දර් ට්‍රේනින්. ඒක පේන්න ඒ ෆර්දර් ට්‍රේනින් දැන් මට කියන්න පුළුවන් දැන් මාස 3ක් අපි එවන්න යනවා අපේ නෙට්මි. නෙට්මි ට්‍රේන් කරන්න LA 2028 කොයිද ඉන් ජපාන් වල. ඒ වගේ තමයි අපිට කරන්න පුළුවන්. ඒක කරන්න කොහමද ඒගොල්ලන්ගේ තෝරන්නේ? තෝරන්න ටයිමින් එකක් තියෙන්න ඕනේ, වර්ල්ඩ් පර්ෆෝමන්ස් එකක් තියෙන්න ඕනේ, නැත්නම් ඒෂියන් පර්ෆෝමන්ස් එකක් තියෙන්න ඕනේ. ඔයා හොඳ කියලා මෙතන කිව්වට අනිත් රටවලත් උඩින් එන්න ඕනේ. ඒක තමයි අපේ තියෙන අදහස. මේක very good stepping stone මේ ඒෂියන් යූත් ගේම්. එතනින් next level මොනවාද next level එක මේ ළමයිට පාටිසිපේට් කරන්න පුළුවන් නම් එන අවුරුද්ද youth olympic එතනින් පස්සේ ඉස්සරහට යන්න ලේසි. one step at a time. දැන් කළමනාකරතුමනි දැන් මේ සමහර ක්‍රීඩිකාවන් ඇත්ත කතා කරොත් ඔවුන්ට සමහර විට ආර්ථික අපහසුතා තියෙනවා, ආර්ථික දුෂ්කරතා මැද්ද තමයි මේ දේවල් වලට සහභාගී වෙන්නේ. එතකොට ඔවුන්ගේ ඉදිරි ගමනට මොන වගේ සැලසුමක්ද ක්‍රියාත්මක කරලා තියෙන්නේ ජාතික ඔලිම්පික් කමිටුව ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශය මොන වගේ සැලසුමක්ද ක්‍රියාත්මක කරලා තියෙන්නේ ඔවුන්ගේ අනාගතය ඔවුන්ට සලසලා දෙන්නේ? මං හිතන්නේ රාජ්‍යමය ප්‍රතිපත්ති විදිහට දැන් අරන් තියෙනවා මෙවැනි කනිෂ්ඨ මට්ටමේ හඳුනා ගන්න ක්‍රීඩකයන්ගේ ඔබ හරියටම කිව්වා වගේ අපේ රටේ ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට ප්‍රධාන පළවෙනි ප්‍රශ්නය තමයි ආර්ථික ප්‍රශ්නය. දැන් වෙන රටවල් වල මම දන්න විදිහට මම කියවලා තියෙන විදිහට යම් ක්‍රීඩකයෙක් යම් මට්ටමක දැක්කොත් ඔවුන්ගේ සිය පවුලටම රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මව හා පියා කරන රැකියාවෙන් බැහැර වෙලා ළමයා වෙනුවෙන් කැපකිරීමට තමයි රජයෙන් මුළු පවුලම නඩත්තුව සඳහා දීමනාවක් ගෙවනවා. තාම අපේ රට ඒ මට්ටමට ඇවිල්ලා නැහැ. අපි තාම ක්‍රීඩකයාව එල්ලගත කරගෙන විතරයි. ඒකත් අපි කතා කරන්නේ අනුග්‍රාහක භවතෙක්ගේ මහත්තයෙක්ගේ. හොඳ විශාල කම්පැනියක් ඒ ළමයා වෙනුවෙන් වේදම් කරලා. නමුත් ඔහුගේ සම්පූර්ණ ප්‍රශ්නෙට ඒක විසඳුම නෙවෙයි. අපේ රටේ දැනට තියෙන සම්ප්‍රදාය සහ කල්චර් එක තමයි පාසලකදී වුණත් අධ්‍යාපනයේ 90%යි ක්‍රීඩාවට 10%යි දෙන්නේ. කොච්චර හොඳ ළමයෙක් වුණත්. දැන් ප්‍රොෆෙෂනලි අපි හිතමුකෝ හොඳ දක්ෂ ක්‍රීඩකයෙක් බැඩ්මින්ටන් ගහන ලෙවල් එකේ අවුරුදු 12දී 13දී දැක්කා කියලා. වෙන රටකර යාව බැඩ්මින්ටන් ගහන්නම තමයි යාගේ ජීවිකාව විදිහට යාව පුහුණු කරන්නේ. බැඩ්මින්ටන් වලට 90ක් දාලා අධ්‍යාපනයට 10ක් දාලා ගන්න. අපේ තාම එහෙම කල්චර් එකක් හැදිලා නැහැ. ඊගාවට ඒක සමාජීය ප්‍රශ්නයක්. ඒ කල්චර් එක ඇති කරගන්න එක. ඒ විශ්වාසය මේ සමාජයට ගියාට පස්සේ දක්ෂ ක්‍රීඩිකාවන් ඉන්නකොට ඉතින් රජයේ මං හිතන්නේ දැනට ලොකු ප්‍රතිපත්තිමය විදිහට කටයුතු නොකරට යම් කිසි ක්‍රියාමාර්ග තියෙනවා. දැන් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව උදව් කරන්න ඉන්නවා, අනුග්‍රහක භවතුන් ඉන්නවා. නමුත් පෞද්ගලික ආකල්ප මේකට ගොඩක් බලපානවා මම හිතන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පාසල් ක්‍රිකට් මට්ටමේ හොඳට ගහන අවුරුද්දකට ගහනවා සීසන් එකේ 1000ක් ලකුණු. විකට් 500ක් ගන්නවා. කවදාවත් අපි මේ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා මට්ටමට එනවා දැකලා නැහැ. කොතනදී අර වැරද්දක් තියෙනවා අපක්‍රමවේදී. ඊට පස්සේ බැඩ්මින්ටන්, දුවන ඔය ඕන ක්‍රීඩාවක පාසල් මට්ටමේ ඉඳලා ඉහළට එද්දී මග හැරෙන ගතියක් තියෙනවා. මම හිතන්නේ අපි ටිකක් අධ්‍යාපන පැත්තට යද්දී මම දැනුවත් එහෙම හොඳට ක්‍රීඩා කරපු ක්‍රීඩකාවෝ ෆොරින් යුනිවර්සිටිස් වලට ඩිග්‍රීස් වලට යනවා. අධ්‍යාපනය ලැබිය යුතුයි. නමුත් අපි රජයේ ඒක එකමඩේට් කරන ගමන් ඒකට ඔහුට උදව් කරන ගමන් මේ ක්‍රීඩකයා සහ පවුල රැකබලාගන්නේ කොහොමද කියන එක හොඳ වැඩසටහනකට යොමු විය යුතුයි. එතකොට තමයි මේක පිළිබඳ අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. මොකද දක්ෂ ක්‍රීඩකයෝ කියන්නේ ලෝක මට්ටමේ ඔලිම්පික් මෙඩල් එකක් ගේන ක්‍රීඩකයෙක් බිහි කරන එක ලේසි නෑ. කොයි රටටවත් මං හිතන්නේ දියුණුම රටට ඇමරිකාවට ගත්තත් ඒක එහෙම පහසු වෙන්නේ නෑ. සහජ හැකියාවන් සහ ඥාන වලින් එන කීපයක් එක්ක තමයි ඔහුගේ දක්ෂතා දියුණු කරගන්න පුහුණු වීම ලබන්න පුළුවන්. එතකොට යාව හඳුනාගත්තට පස්සේ රැක බලා ගැනීම අපේ මේ අධිකාරියේ වගකීම. එතකොට ඒකට හොඳ මෙකැනිසම් එකක් ඕන. ඒ මෙකැනිසම් එක මං හිතන්නේ යථා කාලයේදී බිහි වෙයි. අර රිටේනබිලිටි රඳවා ගැනීම කරගන්න නම් දැන් සාමාන්‍ය ඕන ක්‍රීඩකයෙක්ගේ මං හිතනවා හොඳ ස්වර්ණමය යුගයේ ඉන්නේ 18 ඉඳලා 24 25 වෙද්දී ක්‍රීඩකයෙක්ගේ ඊට පස්සේ ඩවුන් කර්ව් එක තියෙනවා. ඊට පස්සේ ඔහුගේ පර්ෆෝමන්ස් බහැලා යන එක තියෙන්නේ. සාමාන්‍ය ටීම් ගේම් එකක් නොවෙන්න. ඒ නිසා ඒ කාල පරාසයේදවත් හොඳ වැඩසටහනක් එක්ක මේ ඔහු රැක බලා ගන්න මං හිතන්නේ රජය සහ මේ ඔලිම්පික් කමිටුව සංගම් සියලු දෙනා ඒක සම්බන්ධව ක්‍රියා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
හොඳයි දැන් එයත් එක්ක දැන් මෙවර මේ ආසියානු යෝන් ක්‍රීඩාවලට යන මේ අපේ රටේ ස්පිරිට් එකනේ මේ යන්නේ යෝන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර. ඒතකොට දැන් සනුති අර ඉස්සලා ප්‍රශ්නෙත් අහුවාගේ මේ අයට විවිධ ආර්ථික දුෂ්කරතා තියෙන්න පුළුවන්. එතකොට දැන් මෙවර තරගාවලියට සහභාගී වෙන්න ඔවුන්ගේ ඉඳුම් හිටුම් කෑම බීම ගුවන් ටිකට්පත් මේවා කොහොමද කළමනාකරණය වුණේ? මේක රජයෙන් අනුග්‍රහය දැක්වුවද? මොකක්ද අතරම සිද්ධ වුණේ? මුදල් වල සෑහෙන ප්‍රමාණයක් රජයේ ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් දැරුවා. ඉඳුම් හිටුම් වලට සහ ගුවන් වලට යන සියලුම වියදම් රජය අනුමත කරලා ඒක අපිට ලබා දුන්නා. නිලැඳුම් සහ කීපයකට අනුග්‍රහක බවතුන් කීප දෙනෙකුත් ඉන්නවා. සියලු වියදම් ඔලිම්පික් එකෙන් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවනුත් දරන වියදම් ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍ය මගේ අත්දැකීම් අනුව බොහොම පහසුවෙන් හොඳ අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් කම්ෆර්ටබල් ඉවෙන්ට් එකකට සහභාගී වෙන්න පුළුවන් විදිහට මේ සියලු යටිතල පහසුකම් ටික සලසා ගන්න අපට හැකි වුණා. ඉතින් ඒ වගේම කළමනාකාරීතුමනි දැන් මේන් පස්සේ අපිට තියෙන ඊළඟේ ක්‍රීඩා උළෙල තමයි යෝන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල. එතකොට එතනට යනකොට අපේ ක්‍රීඩකයන් අපිට මීට වඩා හොඳ සැලැස්මක් තිබිය යුතුයි අනිවාර්යයෙන්ම. ඉතින් දැනට කොයි විදිහටද ඒ සඳහා සැලසුම දැනට එහෙම සැලසුමක් තියෙනවද? ඒ ගැනත් අපි කතා කරමු. සමුදුනි මම මුලිනුත් කිව්වා මේ තරගාවලිය සඳහා අමාත්‍යාංශය විසින් හඳුනාගෙන තිබුණේ නැහැ යවිය යුතුයි කියලා තීරණයක් කරන් තිබුණෙත් නැහැ. නමුත් අමාත්‍යාංශය සහ ඉන්න සියලු නිලධාරි මණ්ඩල හඳුනාගත්තා මේකේ තියෙන වටිනාකම මොකද්ද? මොකද කලාපය තුල ඉස්සෙල්ලාම අපට හඳුනා ගන්න ලැබෙන පළවෙනි අවස්ථාව මේක. දැන් ඔබ කතා කරන්නේ යෝන් ඔලිම්පික් උළෙල ගැන. එතකොට ඔලිම්පික් උළෙලට යන්න අපි කලාපයෙන් ඉස්සෙල්ලා සුදුසු මට්ටම් සඳහා සහභාගී විය යුතුයි. අපි ලංකාවේ සමස්ත ලංකා තරඟ පළාත් තරඟවල දිනුවට කොච්චර දිනුනතද නැහැ. දැන් ආසියාවට ගිහිල්ලා මේ රටවල් 45ත් කොහෙද ඉන්නේ කියන එක අපි බලා ගන්න. මොකද ඔලිම්පික් වෙද්දී ඔබ දන්නවා ඇති බොහෝ ඉසව් වලට කලාපයකට දෙන්නේ යම්කිසි ප්‍රමාණයක්. ඒ සාධනීය මට්ටම් වලට ළඟ වෙන අය විතරයි. ලංකාවේ කොච්චර දක්ෂ වුණත් එයා සෙසු රටවල් එක්ක සසඳද්දී එයා ඒ සාධනීය මට්ටමට එන්නේ නැත්නම් ඔහුට ඔලිම්පික් යන්න ලැබෙන්නේ නැහැ. එතකොට මම හිතනවා ඒ තරඟාවලියට සූබායන සඳහා හොඳම ප්ලැට්ෆෝම් එක තමයි මේක. මේ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒක තමුන්ව ප්‍රූ කරන්න තමුන්ව මෙතන සුදුසුයි යෝග්‍යයි කියලා උකහා බලන්න තියෙන හොඳම අවස්ථාව තමයි මේක. ඒ හින්දා මම හිතනවා ඒ ක්‍රීඩකවන් මේකෙන් අවස්ථාව ලබා ගනි. ඒ අවස්ථාව ලබා ගත්තන ආවට පස්සේ යෝන් උළෙලට යන්න සාධනීය මට්ටම යම්කිසි ක්‍රීඩකයන් පිරිසක් තේරෙනවා නම් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව අදාළ සම්මේලනය සහ අමාත්‍යාංශය එකතු වෙලා ඔහුව විදේශගත පුහුණුවීම් වලට සහ පවතින රටේ තියෙන දේශගුණික ඒවට අනුවර්තනය වෙන්න පුහුණුවීම් සඳහා මම හිතන්නේ ක්‍රීඩක සංඛ්‍යාවක වුණොත් ඒක ඒ සම්බන්ධව කටයුතු කරයි. හොඳයි. ඉතින් අපිට තියෙනවා හීනයක්. ඒ හීනය තමයි අපිට 1990 දශකයේ අග සහ 2000 මුල ගත්තොත් අපේ මල්ල ක්‍රීඩාවේ සහ මේ ක්‍රීඩාවේ බොහොම ස්වර්ණමය යුගයක් අපි පහු කළා. අපි ඔලිම්පික් රිදී පදක්කමක් දිනාගත්ත සුසන්තිකා ජයසිංහත් එක්ක. ඉතින් ආපහු ඒ වගේ ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයක් බිහි කර ගැනීම තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව. ඉතින් ඒ බලාපොරොත්තුවට මෙවර මේ ආසියානු යෝන් ක්‍රීඩා උළෙලෙන් ලොකු පිටිවහලක් ලැබේවි. ලක්මාතාව පදක්කම් වලින් සරසවන්න මේ යෝන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ පිළිබඳ සියලු තොරතුරු අපේ ක්‍රීඩා පුවත් තුලින් ඒ වගේ මධ්‍යරණ මොර්නිංස් වලින් ඔබට සමීප කරන්නත් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි සුබ පතනවා අපේ හදවතේ ගැඹුරුම තැනින් මේ ක්‍රීඩිකාවන්ට රට වෙනුවෙන් ජයග්‍රහණ දිනා දෙන්න ලැබේවා කියලා. ඉතින් අද මේ කතා බහට අපිත් එක්ක එකතු වුණු ආසියානු යෝන් ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් කළමනාකරු විශ්‍රාමික රියා අද්මිරාල් මංජුල දිසානායක මහතාට ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු බොහොම වුණාට. ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නා.